ආයිබෝවන් මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය හෙට දිනේදී ආරම්භ වීමට නියමිතයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් දිනා නොගන්නා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ වැඩිම ශ්‍රී ලංකා ආකර්ෂණයක් දිනා ගන්නා කණ්ඩායම බවට පත්වනු ඇති බවට විචාරකයින් අනාවැකි පළ කරනවා. මෙම විශේෂ අවධානයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා සුපිරි පිටිකරු පැතුම් නිස්සංක සහ වේගපන්දු යවන ක්‍රීඩක දුස්මන්ත චමීර මෙවර දිල්ලි කණ්ඩායම නියෝජනය කිරීමයි. පැතුම් නිස්සංක කේල් රාහුල් සමග ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසීමට වැඩි ඉඩකඩ පවතින අතර දුස්මන්ත චමීර පන්දු යැවීමේ බලඇනිය ශක්තිමත් කිරීමට සූදානමින් සිටිනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ලි කළමනාකාරීත්වය ඉතා සමබර සංචිතයක් නිර්මාණය කර ගැනීමට සමත්ව තිබෙනවා. මැදපෙර ශක්තිමත් කිරීමට ක්‍රිස්ටන් ස්ට්‍රප්ස් සහ ඩේවිඩ් මිල සිටින අතර අක්ෂර් පටේල්ගේ නායකත්වය සහ තුන් ඉරියව් දක්ෂතා කණ්ඩායමට විශාල ශක්තියක්. පන්දු යැවීමේදී කුල්දීප් යාදව් සහ ලුංගීඩි හෝ දුස්මන්ත චමීර ප්‍රධාන භූමිකාවක් ඉටුකොටනු ඇතැයි අපේක්ෂා කරනවා. විචාරකයින් අපේක්ෂා කරන ඩිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයින් මෙසේ වෙනවා. කේල් රාහුල් පැතුම් නිස්සංක අභිෂේක් පූර ක්‍රිස්ටන් ස්ට්‍රප්ස් අක්ෂර් පටේල් ඩේවිඩ් මිල අසුතෝස් ශර්මා විප්රාජ් නිගම් අයුබ් නබී දුස්මන්ත චමීර සහ කුල්දීප් යාදව්. මෙතරම් සම්බර සංචිතයක් සහිත දිල්ලි කණ්ඩායමට මෙවර සිය මංගල IPL සූරතව්‍ය දිනා ගැනීමට හැකි වේවිද? ඔබේ කැමැතිම දිල්ලි කණ්ඩායමේ 11 දෙනා කවුරුන්ද යන්න පහලින් කමෙන්ට් කරන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.